ළමයි පේනව නේද? කිලෝ 100ට වඩා වැඩි අයට ඇලොකේට් කරපු ට්‍රෙඩ්මිල් එක තමයි දැන් මං ඇවිදගෙන යන්නේ. ඒ කියන්නේ මගේ බර කිලෝ 100ට වඩා වැඩි. නෑ තාම නම් එහෙම නැහැ. සමහරවිට අනාගතේ යන්න පුළුවන්. ඉතින් යන්නේ නවත්තන්න තමයි මම මේ ට්‍රෙඩ්මිල් එකේ ඇවිදගෙන පුළුවන් වෙලාවට එක්සර්සයිස් කරගෙන ඉන්නේ. රයිට්. ඒක නෙවෙයි මම කියන්න හැදුවේ. ගොඩක් දෙනෙක් ට්‍රෙඩ්මිල් පාවිච්චි කරනවා ජිම් වල විතරක් නෙවෙයි ගෙවල් වල. ඉතින් මේ අය ට්‍රෙඩ්මිල් පාවිච්චි කරනකොට ගොඩාක් වැරදි කරනවා. තමන්ගේ ආරක්ෂාවට සර්ජනය කරන අනාරක්ෂිත විදිහට මේ ට්‍රෙඩ්මිල් භාවිතා කරනවා. ඉතින් හැමෝම කතා කරන දේවල් නෙවෙයි ගොඩාක් දෙනෙක් කතා නොකරන වැදගත් එක කාරණාවක් ගැන ඔයගොල්ලෝ පැහැදිලි කරන්න ඕන කියලා හිතුවා. ඒක මං දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඉතින් ළමයි ට්‍රෙඩ්මිල් වල ඇවිදිනවා එක එක අය එක එක විදිහට. සමහර විට මෙන්න මේ විදිහටත් ඇවිදිනවා. තවත් සමහර අය මෙන්න මේ විදිහටත් ඇවිදිනවා. මෙන්න මෙහෙමත් ඇවිදිනවා කට්ටිය. හලෝ. ඕලා කලෝ. හලෝ. ඔය මොන විදිහට යන්න වුණත් අපි හොඳ ස්ටාර්ට් එකක් ගන්න ඕනේ. අන්න ඒ ස්ටාර්ට් එක ගන්න විදිහ මම අද කියලා දෙන්නම් ඔයාට හරියටම. සමහර විට ඔයා මේක ගැන නොදැනුවත් ඇති. සමහර විට ඔයා මේක වැදගත් වෙයි කියලා කලින් හිතාගෙන නැතුව ඇති. නමුත් මේක මොනතරම් වැදගත්ද කියලා ඔයාට ෆැක්ටරියල් කරන යනකොට හොඳටම තේරෙයි. හරි එහෙනම් අපි කෙලින්ම යමු. මම පොයින්ට් කරන්නේ මොකද්ද? අන්න එතන. ගොඩක් දෙනෙක් ගොඩක් වෙලාවට කරන සාමාන්‍ය දේ තමයි මෙන්න මේ විදිහට ට්‍රෙඩ්මිල් එකේ ඉඳලා මේක ස්ටාර්ට් බටන් එක ගහනවා. හරිනේ? ඉතින් මෙන්න මේ වෙලාවේදී ගොඩක් අය මේ බෙල්ට් එක උඩ ඉඳලා තමයි මේක ඔන් කරලා යන්න පටන් ගන්න. ඉතින් මම මේ වෙලාවේදී ඔයගොල්ලන්ට කියන්න යන්නේ නැහැ අනිත් ප්‍රිකෝෂන් මොනවද කියලා. මේකේ සේෆ්ටි ස්විච් එක දාන්නේ කොහොමද? නැත්නම් සේෆ්ටි කැච් එකක් තියෙනවා මේකේ. ඊට සේෆ්ටි බටන් එක කොහෙද තියෙන්නේ? ස්ටොප් බටන් කොහෙද තියෙන්නේ කියලා දැනුවත් වෙන එක නෙවෙයි මම මෙතනදී කියලා දෙන්නේ ඔයගොල්ලන්ට. සාමාන්‍යයෙන් කරන පොදු වැරද්ද මොකද්ද? ඒ තමයි ඇවිදිනකොට ස්ටාර්ට් බටන් එක ගහනකොට ඔයගොල්ලෝ ඉන්නේ බෙල්ට් එකේ. හරි ඔයා ට්‍රෙඩ්මිල් එක නැග්ගට පස්සේ ඔයාගේ කකුල් දෙක තියාගන්න ඕනේ මේ හැම ට්‍රෙඩ්මිල් එකකම තියෙනවා මෙන්න මේ ෆ්‍රේම් එකේ දාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ බෙල්ට් එකට දෙපැත්තෙන් තියෙනවා මේ ෆ්‍රේම් එකේ කොටසක්. අන්න ඒකේ ඔයාගේ කකුල් දෙක තියාගන්න. තියාගෙන ඊට පස්සේ තමයි ඔයා ස්ටාර්ට් බටන් එක ගහන්න ඕන. ස්ටාර්ට් බටන් එක ගැහුවට පස්සේ ඔයා හොඳට බලන්න බෙල්ට් එක යනවද? ඒකම තමයි බෙල්ට් එක වේගින් වෙනතට වඩා වේගින් කරකිනවද කියන එක හොඳට බලන්න. ප්‍රශ්නයක් නැත්තම් සාමාන්‍ය විදිහට ට්‍රෙඩ්මිල් එක වැඩ කරගෙන යනවා නම් චුට්ටක් ස්පීඩ් එක වැඩි කරලා වම් කකුල නැත්තම් දකුණු කකුල කැමති කකුලක් තියලා යන්න බලාගෙන අඩිය තියන්න බෙල්ට් එකට. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඇවිදගෙන යන්න ඔයාට ඕනම් දුවන්න ඔයාට ඕනම් ඇවිදින්න ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්. හැබැයි ළමයි ස්ටාර්ට් එක ගන්න ඕන හොඳට මතක තියාගන්න. ඔයා ට්‍රෙඩ්මිල් එකේ දෙපැත්තෙන් කකුල තියලා බෙල්ට් එක යන විදිය ඔබ්සර්ව් කරලා තමයි බෙල්ට් එකට ඔයා එන්න ඕනේ. ඒකට හේතුවක් මම කියන්නම්. සාමාන්‍යයෙන් අපි ට්‍රෙඩ්මිල් එකට එනකොට සමහර විට කාර්මික දෝෂයක් මේකේ තියෙනවා වෙන්න පුළුවන්. එතකොට සමහර විට එකපාරම මේ බෙල්ට් එක වේගෙන් කරකුණොත් එහෙම කාර්මික දෝෂයක් නිසා ඔයාට අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙන්නට පුළුවන්. අනිත් එක තමයි මේක දීර්ඝ කාලයක් පවතින්න නම් ඔයා හිතනවා කිලෝ 100ක එක්කෙනෙක් මේ ට්‍රෙඩ්මිල් එකේ යනවා කියලා. අර කලින් මම ගියා වගේ අන්න එතකොට ලොකු වේට් එකක් එක්ක ට්‍රෙඩ්මිල් එකේ බෙල්ට් එක යන්න පටන් ගන්නකොට එයාට එන වේට් එක වැඩි. අන්න එතකොට මේක දීර්ඝ කාලයක් භාවිතා කරන්නට බැරුව යනවා. ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මේ කියපු විදිහට ස්ටාර්ට් කරලා ඒ වෙනකොට ඔයාගේ කකුල් දෙක තියෙන්න ඕනේ ට්‍රෙඩ්මිල් එකේ දෙපැත්තේ. ඊට පස්සේ ස්පීඩ් එක 2.0 වගේ අරගෙන ඊට පස්සේ යන්න බලාගෙන අඩිය තියන්න. ඒත් එකම තමයි ඔයා හුරු වෙනකන් ට්‍රෙඩ්මිල් එකට ඔයාගේ අත් දෙක මේ හැන්ඩල් දෙකේ තියාගෙන ඇවිදින්න බලන්න. ඒකම තමයි අවධානය වෙනත් පැත්තකට හරවන්නට යන්න එපා. කෙලින් බලාගෙන යන්න. ඔයා ටිකක් හුරු වුණාට පස්සේ ඔයාට පුළුවන් අත් දෙක අතෑරලා නිදහසේ ඇවිදින්න. සමහරට හෙඩ්ෆෝන් එකක් ගන්න සින්දුවක් ගන්න අවධානය වෙනස් කරන එළිය දිහා බලාගෙන ඔයාට ට්‍රෙඩ්මිල් එකේ යන්න පුළුවන්. මං හිතනවා මේ කියපු දේවල් ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා.
එහෙනම් හම්බෙමු මේ වගේම වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට. good luck.